හෙලෝ ඉතින් කට්ටිය සාදර පිළිගන්නවා වගේ දුවියගේ YouTube channel එකට. ඉතින් අද අරගෙන ඉන්න තියෙන්නේ අලුත්ම විදිහ අමුතු විදිහ වීඩියෝ එකක්. ඉතින් අද coin වලට gift එකක් ගන්න තමයි යන්නේ. දැන් ඉතින් බලන්න ඉතින් ඔයාලා ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි මුලින්ම world එකට request එනවනේ. ඒ request එකකින් අපි යනවා. එහෙම ගිහිල්ලා හරි කොහම හරි යාළුවෙක්ව set කරගන්නවා. හරිද? යාළුවව set කරගෙන එයාගෙන් අහනවා මට gift එකක් දෙන්න පුළුවන්ද කාසි වලට කියලා. ඉතින් මොන වගේ ප්‍රතිචාරයද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක කරලා බලමු. ඉතින් ඒත් එක්කම තව ඉතින් චූටි දෙයක් මතක් කරන් තියෙනවා. channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා වීඩියෝ එකට like එකකුත් දාලා ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් තව වැඩි කතා කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වීඩියෝ එකට යන්න. Let's go to the video. This could be us. So back to what I was saying. Could be us. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට වීඩියෝ එකට නම් ආවා. ඉතින් දැන් මම වීඩියෝ එක මේ දිගට වර්ඩ් එක රික්වෙස්ට් දාන ඒවායි ඔක්කොම එක දිගට කරන්න ගියොත් එහෙම ඔයගලන්ට කම්මැලි හිතෙනවනේ. ඒකින්ද කාවාරි යාළුවෙක්ව සෙට් වෙච්ච ගමන් වීඩියෝ එක එතන ඉඳලා දාන්න. හරිද? හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට යාළුවෙක්ව නම් සෙට් වුණා. ඉතින් මම පොඩ්ඩක් ස්පීඩ් කරලා දානවා. මෙතන අහන්නේ මට gift එකක් දෙනවද coin වලට කියන ඔන්න ඔය ටිකක් තමයි මෙතන අහන්නේ. coin වලට gift එකක් දෙන්න. ඊට පස්සේ ඉතින් එහෙමම කතාව දානවා. මම ඒක පොඩ්ඩක් ස්පීඩ් කරලා දාන්න. ඉතින් ඔයාලා බලන්න කියවලා. අම්මට ඉතින් දැක්කද? අන්න ඌ අහනවා මොනවද ඕනි කියලා. හරිද? ඉතින් සුපිරිම කොල්ලෙක් තමයි. මොකද මං gift එකක් දෙනවද කියලා යත්තක් ඇහුවා විතරයි. ඇහුවා මං අනිත් පැත්තට මොනවද ඕනි කියලා ඇහුවා. ඉතින් තමයි සුපිරි හොඳ කොල්ලෙක් තමයි respect. ඉතින් මම කැරක්ටර් එකක් ඉල්ලුවා. කැරක්ටර් එකක් කරි මොකක් කරි ඉන්නවා. මොකද මේ එයාට කැමති එකක් දෙන්න කියලා මං කිව්වේ. හරි ගයිස් ඉතින් ඒ කතාව දැන් චූට් එකට පැත්තකින් දාලා ඔතන වීඩියෝ එකේ යට තියෙන සබ්ස්ක්‍රයිබ් කියලා චූටි බටන් එක. ඒක ඔබලා වීඩියෝ එකට තියෙන ලයික් එකක්. ඒ ලයික් එකත් ඔබලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් බෙල් අයිකන් එක ඕල් දැම්මම වීඩියෝ එක දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න මං කතා කරලා කියනවා මට gift එක ඕනි මොකක් හරි කැමති එකක් දෙන්න කියලා. ඉතින් කතා කරන්න ටිකක් දැන් මේ ඒක ලොකුවට ගොඩක් කියලා කතා කරන්න ඇති හින්දා. ඉතින් යාට කැමති දෙයක් එයා දෙයිද කියලා බලමු. අන්න gift දෙකක් හරිද? ඌ gift දෙකක් දුන්නා සුපිරි කොල්ලෙක්. එකයි ඉල්ලුවේ එකක් ඉල්ලුවට ඌ දෙකක් දුන්නා. හරිද? සුපිරිම කොල්ලෙක් තමයි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා gift එකට දීලා. අන්න මෙන්න මේ කැරක්ටර් එක දීලා තියෙනවා. මට කැරක්ටර් එකේ නම නම් හරියට මතක නැහැ. මම මේක වැඩි දාන් ගහන්න ඇවිත්තා. අවුලක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කැරක්ටර් එකක් දාලා තියෙනවා. සීල් එකක් දාගමු බලන්න. ඉතින් හරි. ඉතින් මෙයා කියනවා තව ඕනිද කියලා. තවත් ඕන දානවා. ඉතින් එකයි ඉල්ලුවේ එකක් වෙනුවට දෙකක් තුනක් දෙකක් ඉල්ලලා ගායි තවත් ඕන කියන. ඉතින් මම තව ඉල්ලන්නේ නැහැ. මම ඇති කියලා. මොකද මේ එයාගේ coin ටිකත් අපරාධ නිකන් මම මේ දාගෙන ගන්න නැති account එකක් දැන්නේ. account එක play කරන්නේ නැහැ වැඩි. ඉතින් ඒ account එකට මේ අපරාධනේ එයා coin ටිකත් ඒකින්ද මම ඇති කියලා දානවා. ඉතින් thank you කියලා දැම්මා. හරිද? ඉතින් අපි මෙයාට මෙතන සමුදෙමු. බලමු අපි තව කාව හරි ඒ වගේ set කරගන්න ඕනද කියලා. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි ආයෙත් වර්ඩ් එකට message එකක් දාලා බලමු. මම මේ message එක දාන්නේ අර විදිහට. මේකේ gift එකක් දෙන්න කවුරුවත් එකෙක් නැද්ද කියලා අහලා දැම්මේ. හරිද? ඉතින් ඒකට reply එකක් එනවා මොනවද ඕනි කියලා. හරිද? මොනවා හරි කමක් නැහැ දෙන්න කියලා දැම්මා. ඊට පස්සේ මම මොනවද ඕනි කියලා ඇහුවා. දැන් අර මෙන්න මෙයා තමයි මොනවද ඕනි කියලා ඇහුවේ. ඊට පස්සේ ඉතින් කමක් නැහැ මොනවා හරි දෙන්න කියලා දැම්මා. අවුලක් නැහැ කැරක්ටර් එකක් දෙන්නද කියලා ඇහුවා. ඉතින් මං අවුලක් නැහැ හා කියලා දැම්මා. අන්න ඉතින් පෙන් රික්වෙස්ට් එකක් දැම්මා යාර. ඉතින් මම රික්වෙස්ට් එක ගත්තා. හරි බලමු අපි මොකනවා වෙයිද කියලා. මට ඉන්වයිට් එක දායිද කියලා බලන් ඉන්නේ. මේ කැරක්ටර් එකක් තියෙන පැත්තට හැරිලා. හරි. තාම ඉන්වයිට් එක නම් ආවේ නෑ. බලමු.
අන්න ඉන්න හිටියේ දැන් බලමු මොනවා කියයිද කියලා කතා කරයිද මොකක් කරේ මල්ලි මොනවද ඕනි කියලා අහලා තිනවා. ඉතින් මම මොනවද ඕනි කියලා අරයට කියපු මෙතනට ගියා මෙයාට කියලා. ඉතින් මේ ඉතින් මම ස්පීඩ් කරලා දාන්න ඉතින් වැඩක් නෑ නේ කම්මැලිනේ ඒක දිගට මම එක්ක කරන බලන් ඉඳියා. ඉතින් බෑනේ කරන්න බලපංකෝ ඉතින් මුන් කරන වැඩ බලන් දාර මැච් එකක් දැම්ම කියන් ගියාස් මැච් එකක් දැම්ම මැච් එකට ගියා මං කැන්සල් කරන්න හැදුවා කැන්සල් කරන්න බැරි වුණා හරි ඉතින් ඔන්න විදිහට මැච් එකකුත් ගහලා ආවා ඉතින් මොනා කරන්නද මුන් හදිස්සියේ මැච් එකක් දැම්ම අර කවුද ගෲප් එකේ ඉන්න කෙනෙක් කමන්නේ මේ ඉතින් දැන් මේ ඉතුරු ටික මේ වීඩියෝ එකේ ඉතුරු ටික තමයි යන්නේ හරිද මොන විදිහට කට්ටිය මැසේජ් දාලා අන්න එයා ගිෆ්ට් එකක් දුන්නා. අය බලන් ආයි මැච් එකට ආර ඒකත් කැන්සල් කරගන්න බැරි වුණා. අයියෝ. හරි ඉතින් ඔය විදිහට මැච් එකට ගිහිල්ලා ආවට පස්සේ අපි බලමු මොනවද දීලා තියෙන්නේ. ඔන්න ඉතින් මෙන්න මේ කැරක්ටර් එක තමයි දීලා තියෙන්නේ. අර සීග්‍රට් එක වගේ කැරක්ටර් එක අර වෙඩිව දින්න තියෙන්නේ එක මේ මට ඒක නම් මතක නෑ මට කැරක්ටර් නම් වැඩි මම මතක තියාගන්නේ හරිද ඉතින් අදට ගින් එන්න ජය වේවා හැමෝටම සුබ දවසක්